හොඳයි. අද අපි කතා කරන්න යන්නේ Arduino ගැන. එතකොට මොකද්ද මේ Arduino කියන්නේ? Arduino ගැන කතා කරොත් සරලවම Arduino කියන්නේ කම්පියුටරේ පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් සර්කිට් එකක්. ඒ කියන්නේ ඒක මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑමින් වගේ දෙයක් තමයි Arduino කියන්නේ. අපි දැන් බලමු මේ Arduino පාවිච්චි කරලා කරගන්න පුළුවන් ප්‍රොජෙක්ට්ස් කීපයක්. හරි අපිට Arduino project hub කියලා වෙබ්සයිට් එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් දැනට Arduino use කරලා තියෙන projects මොනවද කියලා. මම එක project එකක් open කරගන්නම් ඔයගොල්ලන්ට පෙන්නන්න. දැන් මේ තියෙන line follower robot කෙනෙක්. එතකොට මේ හරිය වෙනවද දන්නේ මේ තියෙන්නේ IR sensors දෙකක්. IR sensor එකේ මම ඉස්සරහට IR sensor එක ගැන වීඩියෝ එකක් කරන්නම්. එතකන් නිකන් දැනගන්න ඔයාලා නිකන් ඔළුවේ අදහසක් තියාගන්න. නිකන් කළු සහ සුදු කියන වර්ණ දෙක අඳුර ගන්න පුළුවන් විදිහ වගේ sensor එකක් කියලා නිකන් ඔළුවේ අදහසක් තියාගන්නකො. එතකොට මේ යට තියෙන්නේ Arduino Uno board එකක්. ඒක මම හරියටම Uno board එකක් කියලා කියන්නේ මේ උඩ තියෙනවා motor shield එකක්. ඒ motor shield එකෙන් තමයි මේ motors control කරන්නේ. එතකොට ওই motor shield එකේ නම තමයි L293D මට මතක විදියට. එතකොට ওই shield එක සම්පූර්ණයෙන්ම Arduino Uno board එකක් අරගෙන Uno board එකට කෙලින්ම plug කරන්න පුළුවන් විදිහේ shield එකක් තමයි මේ ඔය L293D කියන motor shield එක. එතකොට තව motor drivers තියෙනවා L298N කියන්නේ ඒ වගේ motor driver එකක්. එතකොට මේ වගේ projects අපි කරනවා ඉස්සරහට. එතකොට මේකේ මේ යටින් බලා ගන්න පුළුවන් components and supplies කියලා. ඒකේ තියෙනවා DC motors 4යි wheels 4යි IR sensors. එතකොට Arduino Uno R4 මංගාව තියෙන්නේ R4 එහෙම version එකකුත් ඇවිල්ලා තිනවා. ඒක ලොකු ගැටලුවක් නෙමෙයි. DC motors. ඒ තියෙන්නේ L293D driver. ඊට පස්සේ ඔය මේ jumper wires තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. right. එතකොට අපි බලමු තව project එකක්. මම දැක්ක තව හොඳ ප්‍රොජෙක්ට් එකක් තිබ්බා මෙන්න මේක. හුඟක් අය මේක ගැන කියන්නේ හොයලා ඇති මේක අර සෝෂල් මීඩියා වලින් දැකලා ආරේ මේ සමහරක් විට YouTube එකෙත් වීඩියෝ තියෙනවා මම දැකලා තියෙනවා මේක හදන විදිය. හැබැයි මෙහෙමයි අපි දැන් මේ channel එකේ කරන්නේ ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකක් කරන දැන් අපි තමු උදාහරණයක් විදිහට මේ Bluetooth controlled car එක හදනවා කියලා. එතකොට නිකන් අර car එක හදලා code එක දීලා නිකන් upload කරලා එහෙම කරන්න නෙමෙයි අපි මේක කරන්නේ. අපි සම්පූර්ණයෙන්ම program එක ලියලා ඉවර වෙලා program එකේ හැම එකම මේ විස්තර කරනවා. ඒ කියන්නේ program එකත් තනියම ලියා ගන්න පුළුවන් වෙයි මං හිතන්නේ ඔයාලට මේ channel එකට දාන ඔක්කොම projects එක මේ පිළිවෙලකට බැලුවට පස්සේ තනියම program එකක් ලියා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ වගේ අර එකපාර code එක දෙන්න code එක upload කරන්න කියලා මේ අපි code එක ලියලා code එකේ තියෙන එකින් එක lines එකින් එක explain කරගෙන තමයි project එකක් කරන්නේ. එතකොට මේකත් මේ හොඳ ප්‍රොජෙක්ට් එකක් සාමාන්‍ය උඟක් ඒවල් ඉගෙන ගන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් එක කරද්දි. එතකොට මෙන්න මෙතන මේ තියෙන්නේ HC05 කියන Bluetooth module එක. මේක Arduino Uno board එකක්. එතකොට මේ තියෙන අර මම කලින් කිව්ව motor drive එක මේ L298N කියලා motor drive එකක් මම කලින් කිව්වා. අන්න ඒක තමයි මේ තියෙන්නේ. එතකොට මේ බඩු සේරම මං ගා තියෙනවා. මම මේවා සම්පූර්ණයෙන්ම කරන විදිය පෙන්නනවා. ඒ කියන්නේ මේ ප්‍රැක්ටිකලි කරලා පෙන්නනවා. මේවා ප්‍රෝග්‍රෑම් කරලා සර්කිට් ඩයග්‍රෑම් ඔක්කොම කරලා ඉස්සරහට ප්‍රොජෙක්ට් වලට බලා ගන්න පුළුවන් වෙයි. ඒ සේරම දේවල් කරනවා. එතකොට මේකෙත් අර components and supplies කියන කොට දෙකට අපිට බලා ගන්න පුළුවන් මේකට ගිහිලා තියෙන බඩු මොනවද කියලා. එතකොට මේකේ නම් Uno R3 board එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒක ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඔය මේ R3 එකේ R4 එකේ වෙනස Google කරලා බලන්න පුළුවන්. එතකොට ඔය වගේ project තමයි කරන්න තියෙන්නේ. එතකොට මේ දැන් ඕකේ අපිට Arduino board වර්ග තියෙනවා. ඒ කියන්නේ Arduino board වර්ග ටිකක් මම පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ Arduino Nano board එක. එතකොට මේක Arduino කියන original board එක නම් original Nano board එක නම් $24ක් විතර වෙනවා. $24ක් කියන්නේ මං හිතන්නේ රුපියල් 7000ක් විතර වගේ වෙයි මං හිතන්නේ. මේක පොඩක් පොඩි. ඒ කියන්නේ size එකෙන් පොඩි Nano board එක මේ Uno board එකට වඩා. එතකොට මේකේ pins එකමත් අඩුයි. දැන් අර Uno board එකේ තියෙන තරම් pins මේකේ නැහැ. ඔයාලට ඒක මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් අර PWM pins කියලා එහෙම තියෙනවා જાතිය. එතකොට ඒවා එහෙම මේකේ තියෙන PWM pins මං හිතන්නේ කියන්නේ මම මේ Nano board එකක් නම් තාම use කරලා නැහැ. Nano board එකක් කින් කරන්නේ අර පොඩ්ඩක් Nano board එකේ අර size එක අඩු වින්ද අපිට මේ pack කරලා circuit එක හදන්න පුළුවන්. දැන් ඊළඟට
අපි බලුවොත් ඌනෝ බෝඩ් එක තියෙනවා. උඟක් මේ ඌනෝ බෝඩ් එක තමයි බිගිනර්ස්ලා ගන්නෙ. මොකද ඌනෝ බෝඩ් එක සාමාන්‍යයෙන් බජට් එකටත් සෙට් වෙනවා සහ මේකේ මේ සාමාන්‍ය අපිට ලොකු බෝඩ් එකක් නේ. එතකොට මේකේ අර මේ හොයාගන්න එහෙම ලේසි. කියන්නේ දැන් අලුත් අයට පොඩ්ඩක් හොයාගන්න අර මේ අමාරු නේ. අනික දැන් මේක තමයි මං හිතන්නේ ලංකාවේ ඇතුළේ උඟක් ප්‍රසිද්ධ වෙලා තියෙන බෝඩ් එක. එතකොට මේක Arduino Uno R3 බෝඩ් එකක්. මේක $27ක් විතර වෙනවා. $27ක් කියන්නේ මේකත් රුපියල් 7000 ගාණක් විතර වගේ වෙයි. ඊට පස්සේ අපිට තියෙනවා මේ නැනෝ බෝඩ් එකටත් වඩා පොඩි බෝඩ් එකක් Arduino Pro Mini කියලා. එතකොට මේ Pro Mini බෝඩ් එකට දැන් මෙන්න මේ නැනෝ බෝඩ් එකේ එහෙම එතන තියෙනවා ප්‍රෝග්‍රෑම් කරන්න අපිට කම්පියුටරේට ප්ලග් කරගන්න පුළුවන් විදිහේ පෝට් එකක්. එතකොට මේ Uno බෝඩ් එකෙත් එහෙම පෝට් එකක් තියෙනවා. හැබැයි Pro Mini එකේ එහෙම පෝට් එකක් නැහැ. එතකොට කොහොමද මේ Pro Mini එක ප්‍රෝග්‍රෑම් කරන්නේ? කියන්නේ Pro Mini එක මේ නැනෝ බෝඩ් එකටත් වඩා ගොඩක්ම පොඩි. ඒ Pro Mini එක යූස් කරන්නේ ගොඩක්ම ඔය පොඩි ඉඩක හදන්න තියෙන සර්කිට් වලට වගේ. අනික මේකේ මේ පින්ස් එකමත් අඩුයි මේ Uno බෝඩ් එක නැනෝ බෝඩ් එකට සාපේක්ෂව බෝඩ් එක පොඩි නිසා මේ පින් අඩුයි. අනිත් දේ තමයි දැන් නැනෝ බෝඩ් එකේ දැන් මෙතන තමයි එයාලගේ IC එක තියෙන්නේ. මේක මේ චිප් එකක් වගේ IC එකක් තමයි තියෙන්නේ. මම ඉස්සරහට දැන් මේ වීඩියෝ එකේම තව ටිකකින් කියලා දෙන්නම් මේ Arduino බෝඩ් එකේ කොටස් ටික ඔයාලට හඳුන්වලා දෙන්න. Uno එකේ වෙනස තමයි මෙතන තියෙන අපිට IC එක. එතකොට මේක දැන් බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරලා අපිට ඕන නම් මේ IC එක ගලවලා ගන්න පුළුවන්. අරගෙන මේ IC එකේ පින් කොහොමද අවුට් වෙලා තියෙන්නේ කියන එක කියන්නේ ඒ ඩයග්‍රෑම් එක දැනගත්තා නම් අපිට IC එක විතරක් පාවිච්චි කරලා පොඩි සර්කිට් එකක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙන් ප්‍රෝග්‍රෑම් කරලා IC එක අපිට එළියට ගන්න පුළුවන් විදිහේ වැඩක් කරන්නත් පුළුවන්. එතකොට Pro Mini එකේ තියෙන්නේ චිප් එකක්. මේකේ තියෙන්නේ Atmega 328P කියන චිප් එක. එතකොට මේකේ තියෙන්නේ Atmega 328P. ඒ කියන්නේ මේ ඕකේ 16U එක එහෙම තියෙනවා. ඒක මේගොල්ලෝ වෙබ්සයිට් එක හරියටම කියලා නෑ. ඒක ඔයාලට මේ ගන්න බෝඩ් එකේ IC එකේ බලා ගන්න පුළුවන් හරියට මේ ගහලා තියෙනවා. එතකොට නැනෝ බෝඩ් එකේ තියෙන්නේ Atmega 328 එකක්ම තමයි ඒකේ තියෙන්නේ. එතකොට මම දැන් කිව්වනේ අර Pro Mini එකට ප්‍රෝග්‍රෑම් කරන්න පෝට් එකක් නැහැ කියලා. එතකොට කොහොමද මේ Pro Mini එක ප්‍රෝග්‍රෑම් කරන්නේ කියලා බලමු. ඒකට තියෙනවා මෙන්න මේ වගේ මොඩියුල් එකක්. එතකොට මේ මොඩියුල් එකට අපි සාමාන්‍යයෙන් කියන්නේ FTDI මොඩියුල් එක කියලා. ඉතින් මේක හැබැයි ඇත්තටම නම මෙන්න මෙතනින් තියෙනවා. FT232RL කියන මොඩියුල් එක තමයි පාවිච්චි වෙන්නේ. එතකොට මේ මොඩියුල් එක through තමයි අපි මේක ප්‍රෝග්‍රෑම් කරගන්න තියෙන්නේ. කියන්නේ Arduino Pro Mini එක. ඊට පස්සේ තව තියෙනවා Arduino Leonardo කියලා. එතකොට ඔයාලට මේ Arduino Uno එකයි Leonardo එකයි අතර පොඩි වෙනසක් මේ සමානකමක් පේනවා ඇති. එතකොට මේකේ මේ මොකද්ද වෙනස? ඒ කියන්නේ Uno එකයි Leonardo එකේ වෙනස මොකද්ද? ඇත්තට මේකේ මේ කියන්න තරම් ලොකු වෙනස්කමක් නැහැ. පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සමහරක් ප්‍රොජෙක්ට්ස් වලට අපිට කෙලින්ම Leonardo බෝඩ් එකෙන් පාවිච්චි කරන්න වෙන අවස්ථා තියෙනවා මේ Uno බෝඩ් එකකින් කරගන්න බැරි වැඩ තියෙන. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ අපි මොකක් හරි ගේමින් වීල් එකක්, ඒ කියන්නේ ස්ටියරින් වීල් එකක් හදනවා කියලා. එතකොට ඒකට අපිට යූස් කරන්න වෙන්නේ මේ Leonardo බෝඩ් එක. ඒකට හේතුවක් තියෙනවා අපි ඒකට පාවිච්චි කම්පොනන්ට්ස් වලට සපෝට් කරන්නේ Leonardo බෝඩ් එක. කියන Arduino Uno බෝඩ් එක ඒකට සපෝට් නැහැ. එතකොට ඒ වගේ පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. එතකොට මේ Leonardo බෝඩ් එකේ Uno බෝඩ් එකේ ගාන පොඩ්ඩක් ළඟ යන්නේ. Pro Mini එකේ ගානක් අපි හරියටම දන්නේ නැහැ. මොකද දැන් මේක මේ Pro Mini කියන බෝඩ් එක Arduino ස්ටෝර් එකේ නැහැ. මම හිතන්නේ Arduino Nano එකයි Uno එකයි මේ Leonardo එකයි තුනම සමාන රේන්ජ් වලින් යන්නේ. ඊළඟට අපිට තියෙනවා Arduino Mega. මේ Mega කියන එක වචනේ පරිසමාප්තාර්ථයම Mega එක. මොකද ඔයාලට පේනවා ඇති මේකේ පින්ස් වැඩි. උගක්ම පින්ස් වැඩි. ඒ කියන්නේ පින්ස් 52ක් 63ක්. එහෙම තමයි මට මතක. මේකේ Uno බෝඩ් එකේ තියෙන පින් ටික එහෙම මෙතන තියෙනවා. ඒ වගේම මේ ඇනලොග් පින්ස් තියෙනවා 15. ඇනලොග් පින්ස් 15ක් තියෙනවා කියන්නේ මේ ලොකු වැඩක් අපිට කරගන්න පුළුවන්. එතකොට මේකේ හැබැයි තියෙන IC එකක් නෙමෙයි මේ චිප් එකක් තමයි මේකේ තියෙන්නේ. එතකොට ඒ චිප් එකේ නේම් එක ඇවිල්ලා මේ Atmega 2560 කියන චිප් එක තමයි මෙතන තියෙන්නේ. එතකොට මේක R3 බෝඩ් එකක්. මේකේ R4 version එකක් තියෙනවද කියලා නම් මම තාම දන්නේ නැහැ. ඔයාලට මේ Uno බෝඩ් එකේ එහෙම පොඩ්ඩක් අර මේක දැන් මේ අලුත් version එකක් නිසා තමයි මේකේ මේ පාට වෙනස්. මොකද නැත්තම් මේ ලංකාවේ ගොඩක්ම තියෙන බෝඩ් වල පාට නිල් පාට. මේක මේ අර අලුත් version එකක් නිසා තමයි මම හිතන්නේ මේ කොළ පාට බෝඩ් එකක් තියෙන්නේ මේ Arduino store එකේ. කියන්නේ යාලගේ official store එකේ තියෙන ඒවා තමයි මම මේ පෙන්නුවේ. එතකොට මේ Mega බෝඩ් එකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ මම ඔයාලට මෙහෙමම මේ කියලා දෙන්නම් Arduino Uno බෝඩ් එකේ තියෙන මේ සැකැස්ම ගැන. ඒ කියන්නේ මේ අපි මේක දැනගන්න ඕනේ මේ තියෙන බේසික් කම්පොනන්ට්ස් මොනවද කියලා. එතකොට මුලින්ම මම කියන්නම් මේකේ තියෙන කම්පොනන්ට්ස් ගැන ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. මම මේ ඒකින්ද මෙහෙම කියන්නම්. දැන් මෙන්න මේකේ ප්‍රධානම කොටස තමයි මේ IC එක. එතකොට මේකේ තියෙන්නේ Atmega 328P කියන IC එකක්. එතකොට මේක මේ Atmel කියන කම්පැනියෙන් තමයි
නිෂ්පාදනය කරන්නේ. එතකොට අපිට මේකේ තියෙන මේ ඒ කියන්නේ හරියටම කිව්වොත් මේ බෝඩ් එකේ මොලේ වගේ ක්‍රියා කරන්නේ මෙන්න මේ කොටස. එතකොට ඒකේ තව මෙන්න මෙතන එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි ඒ කියන්නේ මේවා මේ ප්‍රෝග්‍රෑම් කිරීම සම්බන්ධයෙන් ඒ කියන්නේ අපි නිකන් ROM එක වගේ දේවල් ගපඩා කරලා තියාගන්න තමයි මේක තියෙන්නේ. එතකොට අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. මම මේ පැත්තෙන් පටන් ගන්නම්. මෙන්න මෙතන තියෙනවා මේ පොඩි බටන් එකක්. ඒ කියන්නේ මේ පුෂ් කරන්න පුළුවන් පොඩි බටන් එකක්. මේකට අපි කියන්නේ රීසෙට් බටන් එක කියලා. ඒ කියන්නේ බෝඩ් එක අපිට එකපාරක් ඔන් කරලා ඕෆ් ඒ කියන්නේ රීසෙට් කරගන්නවා. ඒ කියන්නේ බෝඩ් එක ඕෆ් කරලා රීස්ටාර්ට් කරගන්නවා වගේ වැඩක් කරගන්න මෙන්න මේකෙන් පුළුවන්. ඊට යටින්ම තියෙන අපිට මේ ප්‍රෝග්‍රෑම් කරගන්න කම්පියුටර් එකත් එක්ක සම්බන්ධ වෙන පෝට් එක. එතකොට මේක සම්බන්ධ කරන්න තියෙන කේබල් එක මම ඔයාලට මේ ෆොටෝ එකක් දාන්නම් මෙතනින්. ඒක සාමාන්‍යයෙන් අර මේ printer එකට සම්බන්ධ වෙන කේබල් එකක් වගේ එකක්. එතකොට බෝඩ් එක ගන්නකොට මොහොගක් වෙලාවට කේබල් එක හම්බෙනවා. එතකොට මේ යටින් මේ තියෙන්නේ මේක මේ අපිට පුළුවන් 12 volt power input එකක් දෙන්න පුළුවන් මේ port එකක් තමයි මේක. ඊළඟට මෙන්න මේ පැත්ත ගත්තොත් මේ පැත්තේ අපිට උඩ තියෙනවා බිඳුවේ ඉඳලා 13ට යනකම් pins වගේ. එතකොට මේ වගේ තමයි අපි මේ output ඒ කියන්නේ output ගන්න input ගන්න මෙන්න මේ වගේ. එතකොට මෙන්න මෙතන තියෙනවා මේ RX TX කියලා pin එකක්. එතකොට මේ RX TX කියන pin එක අපි සාමාන්‍යයෙන් program කරද්දී ඒ කියන්නේ මොකක් හරි command එකක් දීලා ඒ කියන්නේ මොකක් හරි component එකක් නිකන් අර 2 3 4 කියලා 13ට යනකම් pin වලින් කරගන්නවා වගේ වැඩක් කරන්න නෙමෙයි මේ බිඳුව සහ එක කියන පින් දෙක යූස් කරන්නේ. මේ පින් දෙක උඟක්ම යූස් කරන එක අපිට මේ අත්දැකීම ගන්න පුළුවන් වෙනවා. Bluetooth control car එකේ project එක කරද්දී මෙන්න මේක ගැන මේ තව ටිකක් දුරට මම කතා කරන්නම්. ඊට පස්සේ අපි ගමු මෙන්න මේ 13ට යනකම් තියෙන පින් වල විශේෂ පින් වගේක් තියෙනවා. ඔයාලට පේනවද දැන් මෙන්න මේ වගේ පොඩි ඉරි කැල්ලක් තියෙනවා මේ ඒ කියන්නේ ඉලක්කමට ඉස්සරහින්. එතකොට මෙන්න මේවට කියන්නේ PWM pins කියලා. එතකොට මේ PWM pins වලින් කරගන්න පුළුවන් අනිත් pins වලින් කරගන්න බැරි කාර්යයක් තියෙනවා. එතකොට ඒකත් අපි ඉස්සරහ ප්‍රොජෙක්ට් වලදී කතා කරමු. දැනට ඔයාලා මේකේ බේසික් ටික දැනගත්තා නම් ඇති. ඊට පස්සේ මෙතන මේ ground pin එකක් තියෙනවා. ground pin එකක් මෙතනක් තියෙනවා. සාමාන්‍ය අපි ධන ඍණ කියලා ගන්නවා නම් ground pin එක තමයි ඍණ විදියට ගන්න. එතකොට මේ පැත්ත ගැන කතා කරොත් මෙතන ඒ බිඳුවේ ඉඳලා ඒ පහට යනකම් pins 6ක් තියෙනවා අපිට. මේවට කියන්නේ analog inputs කියලා. කියන්නේ දැන් අපි දන්නවා digital මේ උඩ තියෙන ඔක්කොම digital inputs. digital inputs කියන්නේ මේ binary code වලින් 1 සහ 0 කියන අගයන් විතරයි මෙන්න මේ කියන pins වලින් ගන්න input වලට සහ output වලට අඳුර ගන්න පුළුවන්. එතකොට analog pins වල තියෙන විශේෂත්වය තමයි 0 ඉඳන් 255 කියන value එක අතර තියෙන අගයක් එයාලට read කරගන්න සහ output කරන්න පුළුවන්. එතකොට ඒක තමයි analog pins වල තියෙන විශේෂත්වය. එතකොට මෙන්න මේ පැත්තේ මෙතන පොඩි මේ pin එකක් නැති කැලලකින් පස්සේ මේ පැත්ත තියෙනවා. මෙතන මේ win කියලා තියෙන pin එකෙන් කරන්නේ board එකට current එක දෙන්න පුළුවන් ඒ pin එක හරහා. ground pin එක මම කලිනුත් කිව්වා වගේ ඒක මේ ඍණ upgrade වගේ සම්බන්ධ වෙන එක. ඊට පස්සේ 5 volt කියලා තියෙනවා. මේක මේ input කරන එක නෙමෙයි මේක 5 volt output ගන්න එක. ඒ කියන්නේ board එකෙන් 5 volt current එකක් එළියට ගන්න එක. එතකොට මෙතන ආයෙ දෙනවා 3.3 volt. ඒ මොකද මේ සම්බන්ධ කරන සමහරක් components වලට ඒකේ පිටිපස්සේ ගහලා දෙනවා අදාළ voltage එක. ඒ voltage එකේ රේන්ජ් එකේ තියෙන පින් දෙකක් තමයි මේක. සමහරක් ඒවාට 5 volt ඉල්ලලා තියෙනවා. සමහරක් ඒවාට 3.3 volt ඉල්ලලා තියෙනවා. ඒක නිසා තමයි මේ පින් දෙක තියෙන්නේ. ඊට පස්සේ මෙතන රීසෙට් පින් එකක් තියෙනවා. මේකත් මේ රීසෙට් බටන් එකෙන් කරගන්න වැඩේම වගේ කරගන්න පුළුවන් එකක්. එතකොට මේ පැත්තේ ICSP කියලා තියෙනවා. මේවා ගැන වැඩිය මම දැන් මෙතන කතා කරන්නේ නැහැ. මේවා ඉස්සරහ ප්‍රොජෙක්ට් වලදී අපිට හම්බෙයි. එතකොට ඒව ගැන කතා කරන්න. එතකොට මෙන්න මෙතන මේ LED light එකක් තියෙනවා. අපි power එක දුන්නාට පස්සේ හරි මේක කම්පියුටර් එකත් එක්ක plug කරාට පස්සේ මෙන්න මේ light එක indicate වෙනවා. එතකොට ඒකෙන් තමයි අපි දැනගන්නේ board එකට power එක හම්බෙනවා කියලා. එතකොට මෙන්න මෙතන light එකක් තියෙනවා. මේ light එක නම් මේ අපිට program කරද්දීම වගේ නිකන් අර blink වෙන්න වගේ තියෙන light එක. එතකොට මේ TX RX කියන්නේ අපි transmit කරන ඒවා receive කරන data එනවා කියලා පෙන්වන්න තියෙන මේ පොඩි LED lights දෙකක්. එතකොට මේක තමයි මේ Uno board එකේ තියෙන සම්පූර්ණ මේ components වල කතාව. අපි ඉස්සරහට project කරන්න හුඟක් project වල පාවිච්චි කරන Uno board එක නිසා තමයි මේ මම Uno board එකේ components ගැන පොඩ්ඩක් විස්තරයක් කරේ. අනිත් board වලින් කරොත් ඒ board වලට අපි ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. දැනට මේක තමයි අපේ කියන්නේ මේ board එකේ basic කතාව. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ programming වලට Arduino කියන්නේ දැන් program කරන්න මොකක් හරි idea එකක් තියෙන්න ඕනේ. එතකොට අපිට Arduino වලින්ම idea එකක් දීලා තියෙනවා. ඒක අපිට download කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. Google එකේ search කරන්න Arduino IDE download කියලා. එහෙම search කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ උඩින් මේ
සර්ච් රිසල්ට් එක Arduino official website එකෙන්ම. ඊට පස්සේ ඔයා ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ පෙන්නයි. එතකොට මෙතන Arduino IDE 2.0 version එකක් තියෙනවා. ඊළඟට තව පහළට යන්න Arduino PLC IDE කියලා එකක් තියෙනවා. තවත් පහළට යද්දී Arduino IDE 1.8 version එකක් තියෙනවා. එතකොට ඔයාලට මේ 2.0 version එක ගන්නවා නම් ඒක latestම version එක. එතකොට ඒකේ පොඩ්ඩක් IDE එක advance. ඒ කියන්නේ ඒක මේ හොඳට ඒ කියන්නේ මේ user friendly. ඒ කියන්නේ ඒක අපිට පාවිච්චි කරන්න හරිම ලේසි. ඒ වුණාට මෙන්න මේ 1.8 කියන version එක තමයි මම පාවිච්චි කරන්නේ. මොකද මේක මේ අර ඒ කාලේ ඉඳලම පාවිච්චි කරලා අපිට හුරු වෙලා තියෙන විදිය. මේ version එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට මේකෙන් කැමති version එකක් download කරගන්න පුළුවන්. එක්ක 2.0 version එක හරි නැත්නම් මේ 1.8 version එක හරි. ඒ කියන්නේ මේකට legacy version එක කියලාත් කියනවා. කොහොම හරි මම මේක තමයි download කරගත්තේ. ඉතින් ඒක download කරගන්න මෙන්න මෙහෙම. මෙතන මේ තියෙන උඩ තියෙන Windows ඒ කියන්නේ කියන මේකේ zip file එක හරි. එහෙම නැත්නම් Windows වලට කෙලින්ම මේ setup එක හරි download කරගන්න පුළුවන්. Windows 7 සහ වගේ ඒ වගේ OS එක පාවිච්චි කරනවා නම් මේ උඩම තියෙන link එකට යන්න පුළුවන්. නැත්නම් මේක අපිට Windows ඒ කියන්නේ Microsoft Store එකේ තියෙනවා මේ IDE එක. එතකොට ඒක අපිට Windows 8 වලින් වගේ උඩ machine එකට install කරනවා නම් අපිට Microsoft Store එකෙන්ම මේක මේ download කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් මේ exe එක download කරගන්න. එතකොට මෙන්න මේ විදිහට එනවා මේ download Arduino IDE and support its progress කියලා. මෙයාලා ඒ කියන්නේ Arduino IDE එක ඉස්සරහට අරන් යන්න මෙයාලා මේ පොඩි donation එකක් ඉල්ලන්නේ. ඒකට ඔයාලට උනන් donate කරන්න පුළුවන් සල්ලි තියෙනවා නම් එහෙම නැත්නම් මේ just download කියලා තියෙන button එක click කරන්න. ඊට පස්සේ මෙතන මේ email වගේක් ඉල්ලනවා. ඒක ඔයාලට කැමති නම් fill කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ යට තියෙන just download කියන button එක click කරන්න. එතකොට මේ විදිහෙන් download වෙන්න ඉල්ලයි. මම දැන් ඒක download කරගන්නේ නැහැ. මොකද මම ඒක කලින් මේ download කරලා තියෙන නිසා. අපි බලමු ඊළඟට කොහොමද ඒක install කරගන්නේ කියලා. ඒක සාමාන්‍ය setup එකක් install කරගන්න විදිහටම තමයි install කරගන්න තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක install කරගන්නේ කියලා. හරි මුලින්ම ඔයාලා යන්න ඕනේ setup එක download කරගත්ත location එකට. ඊට පස්සේ setup එකට double click කරලා setup එක open කරගන්න ඕනේ. open කරගෙන මේ විදිහට next දීලා ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ටික වෙලාවක් ගනින් මේක install වෙන්න. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ තුනක් එයි. ඒ තුනම install දෙන්න. ඊට පස්සේ මේ විදිහට setup එක completed කියලා වැටුණාට පස්සේ close කරගන්න පුළුවන්. හරි ඔන්න ඔය විදිහට තමයි මේ Arduino IDE install කරගන්නේ. එතකොට මට මේ දෙයක් කියන්න අමතකුණා. ඒක තමයි මේ Arduino IDE එකේ පාවිච්චි වෙන්නේ C++ කියන language එක. එතකොට මේ C++ කියන language එක ඔයා හොඳටම දන්න කෙනෙක් නම් Arduino වලින් program කරන එක හරිම ලේසි. C++ දන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නෑ. අපි මේ ඉස්සරහට කරන වීඩියෝස් බලලා තනියම program කරගන්න පුළුවන් මට්ටමට එයි කියලා මම හිතනවා. ඒ කියන්නේ අපි කරන project අනුව තමයි ඒක. අපි ඉස්සරහට හොඳ project එකක් කරමු. එතකොට අද summary එකක් විදිහට බලුවොත් අපි මුලින්ම කතා කරා Arduino කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම ඊට පස්සේ කතා කරා Arduino පාවිච්චි කරලා කරගන්න පුළුවන් projects මොනවද කියලා. ඊට පස්සේ කතා කරා Arduino වල දැනට release වෙලා තියෙන boards වර්ග මොනවද කියලා. ඒවයින් කීපයක් තමයි කතා කරේ. ඊට වඩා හුඟක් board තියෙනවා මේ. එතකොට ඊළඟට අපි කතා කරා මේ Arduino IDE එක ගැන. ඒක install කරගන්න විදිය කතා කරා. ඔය ටික තමයි අද දවසේ අපි කතා කරේ. එහෙනම් හරි. එහෙනම් ඊළඟ දවසේ අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. පහලින් comment කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න කැමති කට්ටිය ඉන්නවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඒගොල්ලන්ට share කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා.